හැලෝ කොහොමද දැනුයි ඔන්න මම මගේ අවුරුදු වීඩියෝ එක ගේන්නේ. ටිකක් පරක් වුණා. ඒත් ඉතින් තාම තියෙනවනේ අවුරුද්ද මේ මාසේ අන්තිම වෙනකම්. දැන් ඔන්න මම දැන් මේ අවුරුද්ද දවසේ කිරිබත් හැදුවා. තව කැවිලි වර්ගයක් හැදුවා. ඒ වුණාට ඒව නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඊට පස්සේ මෙන්න දැන් මම බුද්ධ පූජාව තිබ්බා. හැබැයි අවුරුද්ද දවසේ උදේ මේක කරේ. අපිට දැන් මෙහෙ නිවාඩු නෑනේ. වැඩ දවසක්නේ. ඒක නිසා හවස තමයි ගෙදර ඔක්කොමලා එකතු වුණාට පස්සේ හවස තමයි අවුරුදු මේසේ අවුරුද්ද සැමරුවේ. දැන් මේ අවුරුද්ද මං හැදුව හැන්දි කැවුම් දැම්මේ මේසෙට තියන්න ලෑස්ති කරන ගමන්. ඒ වීඩියෝ හදපු වීඩියෝ එක නම් වීඩියෝ කරගන්න බැරි හැම ගොඩක් කීපයක්ම හැදුවා කැවිලි වර්ග හැම එකක්ම වීඩියෝ කරන්න නම් බැරි වුණා. ඉතින් දැන් මේසෙට තියන්න ලෑස්ති කරන ගමන්. දැන් මේ දොදොල් ඒව නම් මම හැදුවේ නැහැ. එක කඩෙන් ගත් එකක්. ඉතින් දැන් මේසෙට තියන්න මේ ලෑස්ති කරගන්න එක විදිහ තමයි මේ ඔයාලට පේන්නේ. ඔන්න දැන් මම තියන්න යන්නේ වැලි තලප. වැලි තලපත් මම හැදුවා. හොඳට ආවා. මීට කලින් හදලා තියෙනවා. ඒක හරියට ආවේ නැහැ. හැබැයි මේ පාර හොඳට ආවා. ලස්සනට ආවා. පැණි රහක් තියෙනවා හොඳට. දැන් ඔන්න ඒකත් ලෑස්ති කරගන්නවා මේසේ තියන්න වැලි තලප ටික. දැන් මම ලෑස්ති කරන්නේ කොකිස්. කොකිස් ඉතින් අපි හැමෝම හැමදේනම හදන එකක්නේ. කොකිස් නම් ඉතින් ලේසියිනේ හදන්න. දැන් මුං කැවුම්. මුං කැවුනොත් මම හැදුවා එක හැබැයි ලස්සනට ආවේ නෑ කමන්නේ. ඉතින් පුරුදු වෙන ගමන්නේ. මෙන්න මේක කොණ්ඩ කැවුම්. ඒක මම හැදුවේ නෑ. මගේ යාළුවෙක් තමයි මට ඒක හදලා දුන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ හෙළ රස කැන්ඩි කියලා තියෙන channel එකක්. අන්නේ මගේ යාළුවා එයා තමයි මෙන්න මේ කැවුම් ටික මට හදලා දුන්නේ. මෙන්න දැන් මගේ මේසේ පිළියෙල කරලා තියෙන විදිය කිරිබත් තියෙනවා කැවුම් ආස්මිත් මට මගේ යාළුවා තමයි දුන්නේ. ආස්මිත් තියෙනවා. දැන් ඔන්න පහන පත්තු කරන්න යන්නේ අලුත් අවුරුද්දට. මුලින්ම මගේ හස්බන්ඩ් පත්තු කරා. ඊට පස්සේ මගේ පුතා එයත් පත්තු කරනවා පහන. අපිට ඉතින් පහන තෙල් දාලා පත්තු කරන්න බෑ. ඉටිපන්දම් තියලා තමයි මේක කරගත්තේ. දැන් මොන්න මගේ දුවලා දෙන්නත් පත්තු කරා පහන. පත්තු කරනවා තාම. දැන් ඔන්න මම අන්තිමේට පත්තු කරා පහන. අපේ පවුල සියලු දෙනාම. දැන් මටයි මගේ හස්බන්ඩ්ටයි ඒගොල්ලෝ සිරිතක් විදිහට වඳිනවා අවුරුද්ද දවසේ. මුලින්ම මගේ පුතා දැන් මගේ දුව එයාලට ඉතින් මේව පුරුදු වෙනවන්න මගේ චූටි දුව දැන්. එයාලත් මේව පුරුදු වෙන්න ඕනේනේ. මේ රටවල් වල ඉන්නකොට සිරිත් විරිත් අපි. ඔන්න දැන් අපේ ගෙදර ඉන්නවා අපේ හස්බන්ඩ්ගේ අක්කගේ දුවයි පුතයි. ඒ දෙන්නත් මෙහෙ ඉන්නේ අපිත් එක්ක. ඒ දුව ඔන්න දැන් පුතා අපි හැමෝම එක පවුලක් විදිහට මේ අවුරුද්ද සමරන. ඔන්න දැන් ඉතින් ඔන්න අපේ හස්බන්ඩ් මේ කවණ්ඩයි යන්නේ. හැබැයි අලුත් සිරිතක් කිරිබත් වෙනුවට එයා කැව්වේ මුං කැවුම්. එයා කියනවා හැමදාම කිරිබත් කවනවනේ. ඒක නිසා අද මුං කැවුම් කවනවා කියලා ඔන්න දැන් හැමෝටම මුං කැවුම් කැව්වා. ඒකත් හොඳ වෙනසක් නේ.
ඉතින් ඔන්න ඔහොම තමයි සැමරුවේ. එහෙනම් ඉතින් ලෝකවාසී සියලු දෙනාටම සුබ නිරෝගිමත් වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.